එසේනම් කැන්ඩි ප්‍රදර්ශනාගාර ජාලේ කඩවත කැන්ඩි ප්‍රදර්ශනාගාර එවැගේම වත්තක කිරිබත්ගොඩ ඉන් අනතුරුව අද දෙහිවල ශාඛාවට විවෘත කළ විවාසනාවන්ත උදෑසනේ කෙටි උත්සව කටයුතු අවසන් කිරීම සඳහා ස්තුති යෝජනා කිරීමට ආරාධනා කරනවා කැන්ඩි ප්‍රදර්ශනාගාර ජාලේ පාරිභෝගික සේවා කළමනාකාර තැන්පත් අනුරුද්ධ පෙරේරා මහත්මයාට. ප්‍රබෝධමත් උදෑසන සම්භාවනීය අවතනි ස්තුති කතාව බලන්නට ලැබීමට දෙන්න මට අවසරයි. 1988 මාර්තු 21 වන දින කිරිබත්ගොඩින් අප මුලින්ම මේ අපේ ගමන ආරම්භ කළා. අද 2012 නොවැම්බර් 24 කැන්ඩි දෙහිවලට සැපමිනියා. මේ වනතෙක් අපේ ගමන බොහෝම ශක්තිමත්. අද අපට කැන්ඩි දෙහිවල දක්වා ව්‍යාප්ත කරමින් අති සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වුණේ අද අපි භුක්ති විඳින සාමකාමී පරිසරයක් නිසා බව කාටත් අද පැහැදිලියි. අද දවසේ මේ සතුට ළඟා කරගන්න අපේ රටේ 30 වසරක යුද්ධය නිම කරමින් සංවර්ධනයේ නවාරුණ උදා කර අතිගරු ජනාධිපතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයට අපගේ ගෞරවාන්විත ස්තුතිය. දවසක් කටයුතු මැද මෙහි පැමිණි ගරු ජනාධිපති ආර්ය සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියනි ඔබගේ පැමිණීම අපට ඉමහත් ධෛර්යයකි. ආයතනයේ අධ්‍යක්ෂ මඩුල්ල සහ සේවක මඩුල්ල වෙනුවෙන් අපගේ හෘදයාගම ස්තුතිය ඔබතුමීට මෙසේ පුද කරමි. අපේ ජනාධිපතිතුමා ඇතුළේ පවුලේ සියලු දෙනාම ඉතාම නිහතමානී මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුන්. එතුමාගේ පවුලේ උදවියට ඕනෑම කෙනෙක් සමග බැඳීමක් ඇති කරගන්න දැන හැඳින ගැනීම අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මයාගේ පැමිණියත් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලුතිනන් යෝසිත රාජපක්ෂ මහතාගේ ඇරයුමකින් කැන්ඩි ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අනුග්‍රහය දක්වන්න එකමුතු වුණු ආකාරය ඒ වගේමයි අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුනේ යෝසිත රාජපක්ෂ මැතිතුමා කොතරම් නිහතමානී පුද්ගලයෙක්ද කියලා. අද දවසේ මෙතරම් ගෞරවාන්විත වුණේ ඔබතුමන්ගේ සුවඳ නිහතමානී බැඳීම නිසායි. ඒ වගේම රෝහිත රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීමත් අපට මහත් ගෞරවයකි. අද අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ පැමිණි ගරු ආචාර්ය මර්වින් සුල්ලා එමතුමනි ඔබ අපට මහත් ශක්තියක් අමාත්‍යවරයෙක් ලෙස නොව ලැබෙන මිතුරෙකු ලෙස ඔබ අපට මෙතුවක් ලබා දුන් උපදෙස් අප මතුවටද බලාපොරොත්තු වෙමු. ඔබතුමන්ට අපගේ ගෞරවාන්විත ස්තුතිය. ගරු තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මැතිතුමනි ඔබතුමාට අපගේ ගෞරවාන්විත ස්තුතිය. මෙතුමල්ලා මෙතන අපේ එම්රිලා අපි අවශ්‍ය රාජකාරී කටයුතු සඳහා පිටත් වුණා. නමුත් අපගේ යුතුයකම මෙතුමල්ලා පැමිණීම ගැන ස්තුතිය පුද කිරීම. දෙහිවල නගරයට කැන්ඩි එන්න හිතපු දවසේ සිට නොබදව සහාය ලබා දෙමින් අපට ශක්තියක් වන දෙහිවල ගල්කිස්ස නගරාධිපතිතුමා වන ධනසිරි අමරතුංග මැතිතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය. අද දෙහිවල නගරය ජාතික දජ සහ කැන්ඩි දජ වලින් සැරසුනේ එතුමන්ගේ අදහසකට අනුව. උපනගරාධිපති කේසරලාල් ගුණසේකර මැතිතුමනි ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය. අපට නිබඳවම සහාය ලබා දෙන කොළඹ දකුණ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාටද අපගේ ගෞරවාන්විත ස්තුතිය. දෙහිවල පොලිස් ස්ථානාධිපති ෂේන් රත්වත්ත මහතාටද අපේ ගෞරවාන්විත ස්තුතිය. කැන්ඩි ආගමනයේදී කැන්ඩි සමග ලෙන්ගතු වුණු තවත් ගෞරවනීය පාර්ශ්වයක් තමයි අපේ ආදරණීය කලාකරුවන්. ඔවුන් නිරන්තරයෙන් අප සමග සිටියා. ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය වටිනාකම් සහිත කලාකරුවන් පිරිසකුත් අදත් අපේ ආරාධනාවෙන් මෙහි පැමිණ සිටිනවා.
යශෝදා විමල ධර්ම වෙනදිය උමයංගනා වික්‍රමසිංහ මහත්මිය ඒ වගේම චිලි මහතා ඔබතුමාත් අපි සමග එකතු වෙනවා ඔබ සැමට අපේ ගෞරවාන්විත ස්තුතිය. CSN ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යසාර අබේනායක මෙන්වේට අපගේ ගෞරවාන්විත ස්තුතිය. කැන්නියන මාවත එළිය කරන ඒ මගට නිරතුරු ජනප්‍රසාදය ලබා දෙන ජනමාධ්‍ය ආයතන වන ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ස්වර්ණ වාහිනී, CSN, ඒ වගේම ශක්ති TV ඇතුළු රූපවාහිනී මාධ්‍ය ආයතන සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතන සහ ලේක් හවුස් ඇතුළු මුද්‍රිත මාධ්‍යන වලට අපේ ගෞරවාන්විත ස්තුතිය. නිබඳවම අප සමග සහයෝගයෙන් කටයුතු කළ ජන අධිපති ආරක්ෂක අංශය, පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ වලට අපගේ ගෞරවාන්විත ස්තුතිය. අද දවසේ නර්තනයෙන් හැඩකළ චන්න උපුලි රංග ආයතනයේ සියලුම ශිල්පීන්ට අපගේ ගෞරවාන්විත ස්තුතිය. එදා මෙදා තුර අප සමග එකම ගමනක් ආදරණීය කළමනාකරුත්වය සහ කාරණ මණ්ඩලයට අප ඉමහත් ශක්තියක් වුණා. සහයෝගීතාවය, ධෛර්ය සම්පන්නභාවය, නිර්මාණශීලීත්වයේ ගෞරවාන්විත බව, ආගන්තුක සත්කාර වලින් අති උසස් සේවාවක් ලබා දෙන කැන්ඩි කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවාන්විත ස්තුතිය. වරක් මා ප්‍රකාශ කළ පරිදි අපි පැය 24ක් තුල මෙතනට ආ ගමනක් නෙමෙයි. නමුත් අපි පැය 24ක් තුල අපිව පාරිභෝගික ජනතාව වැළඳගත්තා. මම හිතන්නේ එතන තමයි අපේ තියෙන ශක්තිය, අපේ තියෙන විශ්වාසය. නිවේදන කටයුතු මෙහිම අද දවස් ආකර්ෂණීය කළ ආමන්ත්‍රණය කළ අසේල බණ්ඩාරනායක සහෝදරයාට අපගේ ගෞරවාන්විත ස්තුතිය. ශ්‍රී ලංකාවේ සතර දිසාවෙන් සැපෙමින කැන්ඩි නාමය සහ විශ්වාසය දියුණු පුරාගෙන ගිය ආදරණීය ගෞරවනීය පාරිභෝගික බවතුන්ට අපගේ ගෞරවාන්විත ස්තුතිය ඔබ සැමට පෙරවන් සරණයි. භාවනීය ආරාධිතේනි දෝතුනි මම පෙර ආරම්භයේදී සඳහන් කළ ආකාරයට අපේ පැරැන්නෝ උඩ කඳුකර ප්‍රදේශයට කන්ද උඩ රට යයි කීවා. කන්ද උඩ රටට ඉංග්‍රීසියෙන් කැන්ඩි යයි කීවා. කැන්ඩි රාජකීය නගරය වුණා. කැන්ඩි ඉහළින්ම තිබෙන නගරය වුණා. කැන්ඩි ලොව පරසිදුම නගරය වුණා. නගරේ ඒ පරසිදුම කැන්ඩි නාමය රටේ ඉහළම තැනට භාවිතා කළා. කන්දක් මුදුනට ගියාම කන්ද මුදුන තරණය කළාම කන්ද මුදුනේ සිට බලන විට බොහෝ ඈත පේන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි බොහෝ වටපිටාවක පේන්න ගන්නවා. විලාසිතා ලෝකේ කඳු මුදුනටම ගිය ඇත්තන්ට බොහෝ ඈත පේන්න ගන්නවා. නවීන විලාසිතාවන් හඳුනා ගන්න ලැබෙනවා. නවීන විලාසිතාවන් වල විවිධ පැති පේන්න ගන්නවා. ඉතින් විලාසිතා ලෝකේ ඉහළටම ගිය මේ ආයතන සමූහයට කැන්ඩි යයි නම් තැබීම මොනතරම් වාසනාවක්දයි අපට හිතෙනවා. මොනතරම් අර්ථ සම්පන්නදයි අපට හිතෙනවා. ඉතින් එහෙම බැබලෙන, එහෙම දිදුලන, එහෙම රජ යන කැන්ඩි නව ප්‍රදර්ශනාගාරයේ විවෘත කෙරුණු මේ මොහොතේ කැන්ඩි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට සියලු දෙනාට ජයම වේවායයි සුබ ප්‍රාර්ථනා කරමින් දවසේ උත්සව සභාවේ කටයුතු සමාප්ත කරගන්න සූදානම්. සියලු දෙනාට තේපැන් සංග්‍රහයට ආදරණීය ආරාධනා යා කරමි. ජය වේවා.